ඔයාට නිතරම ඇඟපත වේදනාවද? නැත්නම් කිසිම හේතුවක් නැතුව නිතරම මහන්සි වගේ දැනෙනවද? ලංකාව වගේ අවුව තියෙන රටක ඉන්න අපිටත් විටමින් D3 අඩු වෙන්න පුළුවන් කියලා ඔයා කවදා හරි හිතුවද? විටමින් D3 වල කාර්යයන්. විටමින් D3 කියන්නේ ඇත්තටම විටමින් එකක් විතරක් නෙවෙයි. ඒක අපේ ශරීරයේ හෝමෝනයක් වගේ ක්‍රියා කරනවා. අපි කන කෑමවල තියෙන කැල්සියම් ශරීරයට උරා ගන්න නම් විටමින් D3 අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් මේක ලොකු මෙහෙවරක් කරනවා. ඇයි අපිට විටමින් D3 අඩු වෙන්නේ? අවුව තිබුණත් අපි හැමෝම වැඩිපුර ඉන්නේ ගෘහස්තව. එහෙම නැත්නම් අවුවට යද්දි සන්ස්ක්‍රීන් පාවිච්චි කරනවා. මේ නිසා අපේ හමට හිරු එළිය හරියට වැටෙන්නේ නැහැ. විශේෂයෙන්ම රාත්‍රී සේවා කරන අයට සහ කාර්යබහුල අයට මේ විටමින් එකේ අඩුවක් තියෙන්න පුළුවන්. මොනවාද රෝග ලක්ෂණ? විටමින් D3 අඩු වුණාම ඇටකටු දිරා යාම, ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශී වේදනාව, නිතර ලෙඩවීම සහ මානසික අවපීඩනය, ඒ කියන්නේ ડિප්‍රෙෂන් වැනි තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් අදම ඔබේ විටමින් D මට්ටම පරීක්ෂා කරලා බලන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට විටමින් D3 කොතරම් වැදගත්ද කියලා දැන් ඔබ දන්නවා. හැබැයි මේ විටමින් එක ශරීරයට හරියටම වැඩ කරන්න තවත් රහස් හවුල්කරුවෙක් අවශ්‍යයි. ඒ කවුද කියලා මම ඊළඟ වීඩියෝවෙන් කියන්නම්. ඒක දැනගන්න අපේ channel එක follow කරලා තියාගන්න.